කොරියන් ඉගෙන ගද්දි කතා කරද්දි ස්පෝකන් වලදී ගොඩක්ම දෙනෙක්ට පැටලෙන ඊගා සහ විනාඩි 3කින් ඉගෙන ගනිමු. ඉතින් අපි මුලින්ම බලමු ඊගා කියන්නේ මොකක්ද කියලා. ඊගා කියන්නේ කොරියන් භාෂාවෙන් සබ්ජෙක්ට් පාටිකල් නැත්නම් කතෘ හඟවන නිපාතය. කතෘ හඟවන නිපාතය. ඊගා යෙදෙන හැම තැනකටම ඒක ක්‍රියාව කරන්නා තමයි හැඟවෙන්නේ. උදාහරණයක් විදිහට 친구가 와요. 친구가 와요. යාළුවෙක් කෙනවා. කවුද එන්නේ? යාළුවා තමයි එතන ක්‍රියාව කරන්නේ. 비가 와요. 비가 와요. වැස්ස එනවා. එන්නේ කවුද? වැස්ස. ඉතින් වැස්ස තමයි ක්‍රියාව සිදු කරන්නේ. ඉතින් මේකෙම පරස්පරය නැත්නම් අනිත් පැත්ත තමයි ල්ල් කියලා කියන්නේ. ල්ල් කියනවා object particles නැත්නම් කර්ම නිපාතය. වාක්‍යයක කර්මය හඟවන පාටිකල් එක නැත්නම් නිපාතය තමයි ල්ල් කියලා කියන්නේ. 밥을 먹어요. කනවා කියන ක්‍රියාවට භාජනය වෙන නාමපදය තමයි බත් කියලා කියන්නේ. ඉතින් මේක නාමපදයක් ඉස්සරහට තමයි එකතු වෙන්නේ. 밥을 먹어요. කන්නේ මොනවද? බත්. කනවා කියන ක්‍රියාවට භාජනය වෙන්නේ බත්. කොෆී를 마셔요. 마시다 කියන ක්‍රියාවට භාජනය වෙන්නේ කොෆී. ඉතින් කොෆී බොනවා නැත්නම් කොෆී를 마셔요. බොන්නේ මොනවද? කොෆී. කොෆී කියන නාමපදය තමයි මේ කර්මය විදියට අපිට ගන්න පුළුවන්. ඉතින් මේ දෙකේ වෙනස පට්පට් ගාලා අපි බැලුවොත් 제가 친구를 좋아해요. 제가 친구를 좋아해요. කියනකොට මොකද්ද මේ වාක්‍යයෙන් අර්ථය? 제가 කියන්නේ මම. එතකොට මම කතෘ වෙනවා ගා එකතු වෙලා 친구를 좋아해요. මම කැමති කාටද? කැමති කියන ක්‍රියාවට භාජනය වෙන්නේ කවුද? 친구. එතකොට 친구 තමයි කර්මය. ඒකෙම අනිත් පැත්ත ගමුද? 친구가 저를 좋아해요. 친구가 저를 좋아해요. බලන්න වාක්‍යයේ අර්ථය සම්පූර්ණයෙන්ම මාරු වෙනවා. 친구가 저를 좋아해요. 친구가 කියනකොට මේ ක්‍රියාව කරන්නේ කවුද? යාළුවා තමයි කතෘ. 친구가 저를 좋아해요. කැමති කියන එකට භාජනය වෙන්නේ කවුද? මම. එතකොට යාළුවා මට කැමති. 친구가 저를 좋아해요. එහෙනම් අදින් පස්සේ ඊගාල්ල පටල ගන්න එපා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ඒ වගේම කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝස් බලන්න මාව ෆලෝ කරලා තියාගන්න. YouTube එකේ බලන කට්ටිය subscribe කරන්න අමතක කරන්න එපා. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. Good job.